අක්කි මගේ සල්ලි හොරගම් කරනවා. හොරගම් කරගෙන බලුවේඩමයි කරේ මට පොඩි කාලේ. ඒ කියන්නේ මට හෙන අඩත් එට්ටම් කරා, මම හිංසාවටපත් කරා, මට ගැහුවා. මගේ අතපය එහෙම මගේ අත එහෙම අර නිකන් කපුටු කාලා වගේ තැන් තැන්වල. ඒ කියන්නේ මෙතන මේ හැම තැන්වලම සුදු පාට පැල්ලා. කොනිත්තලා. එන මට ඉන්නකම් පොඩි කාලේ කරේම අඩත්තේන්ට කියලා හැම වැඩක්ම කරගත්තා අපේ ගෙදර. ඔව් මම වතුර අදිනවා නොකරපු දෙයක් නෑ වා. ඒ කාලේ හෙන බයයි යක්කට. යස්සනී වගේ හරිම සැරයි. හරිද? ඔව්. ඒ කාලයක් ගියා හරිද? දැන් මම උඹ කියලා කිව්වොත් මට ඒකට මේ අපේ දෙන්න අතර පොඩි කොන්දේසියක් තිබ්බා. කුණුහරුපයක් හරි නරක වචනයක් කර කිව්ව ගමන් ඒක මේ ඉස්කෝ එකක් වෙනවා. මෙයා දැන් මම අවුස්සලා එහෙම ඉස්කෝ වැඩි කර ගන්නවා. අවුරුදු ලං වෙනකොට ඒ ඉස්කෝ ටික හදාන මට ඒ ඉස්කෝස් වලට හරියන්න මට ගහනවා. එතකොට දැන් මම උඹ කිව්වා හරි මාක් හරි වැරදි වචනයක් කියලා බැන්නම් 1යි 2යි කියලා ඔහොම දැන් රන්ස් හදාගෙන ඉන්නවා හරිද? ඒක ගහන්න නැතු ඉතුරු ගන්න එන අවුරුදු කාලෙ වෙනකොට අවුරුදු කාලෙදි සල්ලි එකතු වෙනවනේ. සල්ලි එකතු වෙනකොට කියනවා මෙච්චරක් දීපන් ගුටි මෙච්චරක් අඩු කරනවා. මං ඉතින් ගුටියට බය සල්ලි ටික දෙනවා. එහෙම බලුවට ආයෙ වතුර ගස්සව ගන්නවා. ගුටියට හරියන්න කියලා වතුර අඩු කර වතුර ගස්සව ගන්නවා. ඉස්සර නළලින්දින් නාන්න කියන්නේ වතුර අදින්න උන කන්දට. එතකොට මල්ලා වෙදි ඔක්කොම වැඩි කරවගත්තා. යස්ස කෙල්ලෙක් අපේ අක්කී ඉස්සර පොඩි කාලේ. හැබැයි ඕක වෙනස් වුණා කිනියල් 12 13 වගේ ලොකු වයසට එනකොට අය අම්මට වඩා ආදරේ. එතකොට අක්කා කියන අර සරගතිය අයින් වෙලා කෙලින්ම ඉතින් අර අක්කා කියන්නේ අම්මා තැනට වගේ ආවා. දැන් ඉතින් අර පණ වගේ තමයි. ඒ කියන්නේ අර ඒ කාලේ දැන් ওই කාලේ දැන් ඔය අක්කලා එහෙම මල්ලට එහෙම ගහනවා. උඹලට එහෙම ගහන දේ අක්කලා ඉන්නවනේ ඉන්නවද? නැද්ද? ගහයි. හැබැයි ඕකුන් හරි ආදරේ වෙනවා ඈ. ඒ කියන්නේ ලොකු වෙනකොට අක්කා තමයි අම්මා වගේ ඉන්නේ. කෙල්ලොන්ටත් එච්චර කොල්ලොන්ටත් ඔච්චර. ඒක තේරෙනවා වගේ කාලයක් යනවා. ලොකු වුණාට පස්සේ ඒක වෙනවා. ඔයාලටත් ඉන්නවනම් දැන් නෙලන වැතිනේ මල්ලට ගහනව නේද? නැද්ද? ඒක ලොකු වුණාට පස්සේ ආදරේ වෙනවා. අක්කලගේ හැටියක්ද කොහෙද? රයිට්.